අද අපි පෙන්වන්න යන්නේ කොහොමද Google AI Pro එක මාස 15කට ෆ්‍රී ගන්න කියලා. මේක ඇත්තටම මාර වටිනවා. මොකද අපිට Gemini AI එක වගේම අපි දන්නවා මේ දවස්වල ගොඩක් ට්‍රෙන්ඩින් යන දැන් ලෝකේ තියෙන සුපිරිම වීඩියෝ ජෙනරේෂන් ටූල් එක වෙන VO3 වලට පවා මේකෙන් ඇක්සස් ලැබෙනවා. ඒ වගේම අපිට හයි ක්වොලිටි ඉමේජ් ජෙනරේට් කරගන්න, එහෙම නැත්නම් ඩොකියුමන්ට් හදාගන්න, එහෙම නැත්නම් ඔයාගේ යුනිවර්සිටි එකේ රිසර්ච් වැඩවලට ඕන නම් ඒකටත් මේක මාර විදියට ප්‍රයෝජනවත් වෙනවා. හින්දා මේ ඔපචුනිටි එක අතාරගන්න එපා. මේක මාර වටිනවා. මාස 15කට ෆ්‍රී හම්බෙනවා. සතයක්වත් තියනම් වෙන්නේ නැහැ. හින්දා අනිවාර්යෙන් මේක පොඩි වැඩක් තියෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එක බලලා අනිවාර්යෙන්ම ඔයාගේ account එකටත් මේ Google AI Pro එක ෆ්‍රී අරගන්න. තව දෙයක් කියන්නේ මේක ChatGPT එකට වඩා අපිට වටින්නේ ඇයි කියලා. මොකද අපි දන්නා දැන් අපි Google AI Pro එකනේ ගන්න යන්නේ. මේක Google ලා තමයි අපිට දෙන්නේ. එතකොට Google එකේ තියෙන පවර්ෆුල්ම LLM වලින් තමයි මේක රන් වෙන්නේ. එතකොට මේකේ තියෙන වැදගත්ම දේ තමයි මේකට YouTube වීඩියෝස් පවා ඇනලයිස් කරලා අපිට ෆීඩ්බැක් දෙන්න පුළුවන්. මොකද මේකට Google එකේ තියෙන හැම සර්විස් එකකටම මෙයාලට ඇක්සස් තියෙනවා. ඒ වගේම රියල් ටයිම් ඩේටා කැප්චර් කරගෙන අපිට ෆීඩ්බැක් දෙන්නත් පුළුවන්. එහෙනම් මේක අපිට ගොඩක් යූස්ෆුල් වෙනවා. ඒ නිසා අපි වැඩි කතා නැතුව අපි කොහොමද මේ Google AI Pro එක ඇක්ටිව් කරගන්න කියලා බලමු. මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ කම්පියුටර් එකට Opera Mini browser එක ඉන්ස්ටෝල් කරගෙන ඉන්න ඕන. මොකද Opera Mini browser එක ගන්න කියලා කියන්නේ Opera Mini browser එක නැතුව වෙන browser එකකින් ඔයා යන්න හැදුවොත් ඔයාට අනිවාර්යයෙන්ම VPN එකක් වෙනම ඉන්ස්ටෝල් කරගන්න වෙනවා. හැබැයි ඔයා Opera Mini එක පාවිච්චි කරොත් Opera Mini එකේ මෙන්න මෙතන තියෙන මෙයාලගේ ඩිෆෝල්ට් නේ VPN එක අපිට මේ වැඩේ කරගන්න හොඳටම ඇති. මොකද මම දැනටමත් මේක පාවිච්චි කරලා මගේ account එක Pro version එකක් විදිහට දැනටම කන්වර්ට් කරගෙන ඉවරයි. ඒ හින්දා 100% ගැරන්ටි කරලා කියන්න පුළුවන් අපිට Opera Mini browser එකෙන් මේක කරගන්න පුළුවන්. හරි. දැන් Opera Mini browser එක ඉන්ස්ටෝල් කරගෙන අපිට Opera Mini browser එක ඉස්සෙල්ලා ඕපන් කරාට පස්සේ මෙන්න මෙතන තියෙනවා VPN කියලා එකක්. මෙන්න මේක ක්ලික් කරාට පස්සේ මේක සමහරවිට ඔයාලා ගත්තේ මෙන්න මේ unprotected කියලා. මෙන්න මේ බටන් එක ක්ලික් කරපුවාම අපේ VPN එක ඔන් වෙනවා. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන ඉතාලිය ක්ලික් කරලා මේක ඇමරිකන්ස් වලට මාරු කරගන්න. එතකොට අපි ඇමරිකන් VPN එකකින් තමයි දැන් ඉන්නේ. දැන් අපි ඊළඟට කරන්න ඕන මම මෙන්න මෙතන description එකේ දාලා තියෙනවා මෙන්න මේ link එක. මෙන්න මේ පළවෙනි link එක. ඔක copy කරගෙන ඇවිල්ලා ඔයා මෙන්න මෙතන address bar එකේ ඔක select කරලා enter කරන්න. ඊට පස්සේ ඔයාට කියනවා මෙන්න මෙතන Gmail account එකකට log වෙන්න කියලා. එතකොට ඔයා මේකට log වෙන්න ඕන ඔයාට campus එකෙන් හරි කොහෙන් හරි දුන්න student email එකට. Google AI Pro එක free මාස 15ක් free දෙන්නේ student email එකට විතරයි. හැබැයි කරදර වෙන්න දෙයක් නැහැ. මොකද student email එකක් දැනට ඔයාලා නැත්තම් ඔයා කරන්න ඕන මෙන්න මෙතන මම description එකේ දාලා තියෙනවා මෙන්න මේ temporary educational email ගන්න link එක. ඒක copy කරගෙන ඇවිල්ලා ඔයාලු ටැබ් එකකින් ඒකට යන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතෙන්ද ඔයාලට කැමති නමක් දෙන්න. මම දැනට දෙන්නම් my first email වගේ එකක් දෙන්න. ඊට පස්සේ අපි domain එක select කරන්න ඕන. මෙන්න මෙතන තියෙන edu.pl කියන. ඊට පස්සේ ඒක next කරලා පස්සේ අපිට අපේ educational email එක generate කරලා තියෙනවා. ඔයාලට මේක copy කරගෙන ඇවිල්ලා ඒකට log වෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ Gmail ඔයාලගේ student email එක log වුණාට පස්සේ ඔයාලට පෙන්නනවා ඔයා මේ offer එක ගන්න eligible ද නැද්ද කියලා. එතකොට ඔයා eligible වෙන්න නම් මෙන්න මෙහෙම get student offer කියලා පෙන්වන්න ඕන. මම දැනටම මගේ student email එකට අරගෙන තියෙන ඉඳන් මම මෙතනින් එහාට මගේ ස්ක්‍රීන්ෂොට් ටික පෙන්නන්න. මෙන්න මෙහෙම get student offer කියන එක තමයි එන්නේ. ඊළඟට ඔයාලා මෙන්න මේ get offer කියන එක ක්ලික් කරන්න. අන්න ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට එනවා payment method එක select කරන්න. ඒක ඔයාලා visa කියලා select කරලා ඔයාලගේ card details ඇතුල් කරන්න ඕන. හැබැයි බය වෙන්න කිසිම දෙයක් නැහැ. මේක සතයක්වත් කැපෙන්නේ නැහැ. මාස 15ක් යනකම් ඔයාලට Google AI Pro එකේ Pro features free ගන්න පුළුවන්. මෙතනදී අනිවාර්යෙන් මතක තියාගන්න ඕන card details set කරගෙන යද්දි මේක යනවා location එක.
ලොකේෂන් එක අනිවාර්යෙන්ම USA තියන්න. يعني United States සිලෙක්ට් කරන්න ඕන. ඊට පස්සේ ඔයාලාගේ zip code එක මොකක්ද කියලා අහද්දි ඔයාලගේ එතන යටින් තියෙනවා zip code එක මම ටයිප් කරන්න. zip code එක ටයිප් කරන්න තැනක් තියෙනවා. ඔයා ඒකට zip code එකට ගහන්න 90001 කියන එක. මෙන්න මේක දීලා ප්‍රොසීඩ් කරන්න. එච්චරමයි තියෙන්නේ. ඊළඟට ඔයාලගේ කාඩ් ඩීටේල්ස් ටික බලලා යාලා ඕකේ කරනවා. එතකොට ඔයා Google එකේ Gemini එකට ගිහිල්ලා මෙන්න මෙතන රිෆ්‍රෙෂ් කරලා බලන්න. ඔයාලගේ ලොග් වුණ ඊමේල් එකේ ඉස්සරහට Pro කියලා කැලලක් ඇවිල්ලා තියෙනවා. මම පෙන්නන්නම් මට දැනට ආපු එක. මෙන්න මේ විදිහට මගේ ඊමේල් එක ඉස්සරහට Pro කියලා එනවා. ඒ කියන්නේ ඔයාගේ Pro features activate වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට දැන් Google AI Pro එක මාස 15ක් යනකම් Pro features free use කරන්න පුළුවන්. ඒ වගේම මේකට අදාළ අනික් හැමදේම අදාළයි. මෙන්න මෙතන තියෙන ඔයාට රිසර්ච් කරගන්න, ඊට පස්සේ ඉමේජ් ජෙනරේට් කරන්න. මෙන්න මේක ගොඩක්ම වෛරල් යන VO2 VO3 එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අලුත් දෙයක් හම්බුන ගමන් ඉස්සෙල්ලා මම ගේනවා. ඒ හින්දා අලුත් දේවල් ඉක්මනින්ම දැනගන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වීඩියෝ එක හම්බෙමු.